දැන් අපේ අවසාන කටයුත්තට අපි සූදානම් වෙනවා. අපි පළවෙනිවෙන්ම අපේ මේ මව්බිම බේරගත්තේ මේ රණවිරුවන් වෙනුවෙන් මම ගීතයන් නිර්මාණය කළා. මම නිර්මාණය කරනවා කියන්නේ මේ අපේ කපිලවල්ලි තමයි නිර්මාණය කරන්නේ. සංගීතයෙන් කවදත් ඉති තරංග රත්නායකව තමයි. ඉතින් මම ඒ දෙපළට කිව්වා මට මෙන්න මෙහෙමයි ඕනේ. මේකෙදි කාටවත් හිත නොරෙදෙන පිළිවෙලට මේ ගීතය නිර්මාණය වෙන්න ඕන. දැන් ඉතින් අපි යුද්ධේ යනවා අවසාන වේගන එන කාලෙකද වගේ තමයි කිව්වේ. මම ඒක දිනයිද නැද්ද දන්නේ නැහැ. නමුත් මම කිව්වා කවදා හරි දිනව වුණත් නැති වුණත් මේක මේ විදිහට තියෙන්න ඕන. අපි ඔක්කොම එක්සිත් අපි කාටවත් සිත් රිදෙන්නේ නැති වෙන විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි මේ අපි හමුදාවට දක්වන උපහාරයේ තිබෙන්නේ එතන. ඒගොල්ලන් දුන්නේ එක නිදාස් කළා දුන්නේ එක අපි ආයෙ කුලල් කාගත්තා නම් ඉතින් ඒකේ පළක් ඇති වෙන්නේ නැහැ. මොකද නැවත යුද්ධයකට අපි යා යුතු නැහැ. ඉතින් මම මේ අවස්ථාවේදී රණවිරුවන්ට වගේම අපේ අතිගරු ජනාධිපතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඒ ඇමති මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. අපේ රට බේරලා දුන්නා. ඒ මව්බිම බේරලා දුන්නේ නිසා තමයි අද මම මෙතන ඉන්නේ. නිදහස අපි පාරේ යන්නේ. අපි හැම දිනෙකට මේ නිදහස මේ ලබලා දුන්නා. ඒ සියලු දෙනාට අපි අත්පොළ සන්නාදයක් දීලා උන්ට ස්තුතිවන්ත වෙනවා. රුපුතෙක් බිඳසිය දජලෙලෙනවා උතුරු නැගෙන ආසේ රණවිරුණට කෘති දසත නැගෙනවා මිහිරි ජයගීරාවේ මිහිරි ජයගීරාවේ වෙනුවෙන් කළ මෙහෙවර නිම වෙත යොග බැඳි සටන නිමාවෙන් ගොඩගෙනුමට මේ පින්බර දේශ පියවර තබමු දයාවෙන් පියවර තබමු දයාවෙන් පසකට දානු මැලිව පෙරකිතු ගොස යලි නගමු එක පවුලක සොයුරන්සේ සමගිව යුතුයකම් සැම ඉටු කරමු යුතුයකම් සැම ඉටු කරමු ගනන්දුරතුරු කර සැම සිතලි කර රැකගමු පාරාදීසේ ගනන්දුරතුරු කර සැම සිතලි කර රැකගමු පාරාදීසේ උතුරු දකුණු එක රට තුල සාමය මින්මතු කිසිදා නොනැසේ මින්මතු කිසිදා නොනැසේ පුතෙත් බිඳසිය දජලෙලෙනවා උතුරු නැගෙන හිර ආසේ
රණවිරුණට තුති රසත නැගෙනවා මිහිරි ජය ගීරාවේ මිහිරි ජය ගීරාවේ මිහිරි ජය ගීරාවේ මිහිරි ජය ගීරාවේ සුවඳ සලන ගේ එකතුව. එදා ගිටාර් පරාව විදිහට හුරතල් නාමයෙන් ඔබ හඳුනාගත් ඔහු අද ගායන ශාස්ත්‍රයේ මුල් පියවර තබනවා. ඒ පියවරට හැමදෙනාගේම සුභාශංසන මෙසේ එකතු වෙද්දී පළමු මල් කලම පෙදෙන්නෙත් මෑණියන් වන් ආදරණීය සොයුරියගෙන් එය අතිශය වන්දනීය මොහොතක්. ඒ වගේම ඊශ්වරීය ආදරණීය බිරිඳ මේ සියලු දෙනා සිය හෘදයාංගම බවින් අද මේ ගෞරවනීය මොහොත මෙසේ සුවඳවත් කරනවා. හෙලියන් සංගීත කණ්ඩායමෙන් ඩයිනමික් සංගීත කණ්ඩායමෙන් ගීතලුව පැමිණ ඔහු තැබූ මේ පියවර සමස්ත සංගීත ලෝකයේ තුල පරාක්‍රම මනම්පේරි නම් වූ ගායන ශිල්පියාගේ සුවඳ සලන නිමිත්තම වේවායි අපි හැමදෙනාගේම ප්‍රාර්ථනාවයි. බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. I saw you like an angel very first day I saw you. I was dreaming of the whole night. I had sweet dreams of you. 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 I had sweet dreams of you.